your girl. මේ අපේ රාගි මගේ කොන්න ගෙතුවා. This is my first vlog. I'm Stephanie. Please subscribe my channel. වෙනද වගේම මම නැගිට ගමන් කරන්න පටන් ගත්ත පළවෙනි වැඩේ තමයි මගේ ඇඳස් කරන එක. ඒ වැඩේ ඉවර වුණාම මම කරේ උදෙන්ම ලස්සනට එළිය බලපු එක. මෙහෙම තමයි උදේට එළිය පේන්නේ. මට මෙහෙම තමයි මිර එකක් දැක්කහම ඉන්න තැන අමතක වෙනවා. ඉතින් අද උදේ වැඩ ටික ඉවර වෙච්ච ගමන් මම ඉක්මනින් ගියේ වොෂ් එකක් දාගන්න. මෙතනදී මම ෆේස් වොෂ් දාලා හොඳට මගේ මූණ ක්ලීන් කරගෙන වොෂ් එකක් දාගෙන තමයි මගේ අනිත් වැඩ ටික පටන් ගත්තේ. Susunan syupasa supingwanta asha Rekamatana kawasa Hengum ranchu hila re pinna pirila Meena sipiya sarara අද බ්‍රේක්ෆාස්ට් එක හදාගන්න උනේ මටමයි. ඉතින් මං හිතුවා ඉක්මනින් හදාගන්න පුළුවන් දෙයක් හදාගන්න. ඒක නිසා මං උදේට හදාගත්තේ සෑන්ඩ්විච්. එග් සෑන්ඩ්විච් තමයි මම අද හදාගත්තේ. මෙන්න මෙහෙම තමයි ඒක හදාගන්නේ. මගේ බ්‍රේක්ෆාස්ට් ටික රෙඩි. එහෙනම් අපි කාලෙමු. ඒ අසින් මට හිතුණා නංගිට කියලා නංගි නිකන් ඉන්න එකේ හෙයා බ්‍රේඩ්ස් කරගන්න. මෙන්න මෙහෙම තමයි එයා මගේ හෙයා බ්‍රේඩ්ස් කරේ. හරිම ලස්සනයි යන්නේ. ඔක්කොම ගොතලි වුණාම මාර ලස්සනයි. මේ අපේ රාගි මගේ කොන්න ගෙතුවා. දැන් සමර් එකනේ. ඒක නිසා ටිකක් රස්නේ. ඒක නිසා මම හිතුවා හැමෝටම මං අද වෝටර්මෙලන් ජූස් හදනවා කියලා. මෙහෙම තමයි මං වෝටර්මෙලන් ජූස් හැදුවේ. මේ වෝටර්මෙලන් ජූස් එක මන් හැදුවේ. මගේ මූණ මාරම ඩ්‍රයි. ඒ නිසා මං හිතුවා මේ ෆේස් මාස්ක් එක දාන්න. මේක පැකට් එකෙන් එළියට ගන්න හෙන්න ගේමක් දුන්නා. යන්තමින් එළියට ගත්තා. මෙන්න මෙහෙම ලස්සනට ෆේස් එකට මේක දාගත්තා. ඒක ටිකක් මට ලොකුයි. ඒත් ඉතින් කොහොම හරි දාගත්තා.
ඔයාලත් මෙහෙමද කියලා බලන්නකෝ. ෆේස් මාස්ක් එකක් දානවා නම් ඒකේ තියෙන බින්දුවේ ඉඳන්ම දානවා. ඔයාලත් එහෙමනම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ ෆේස් මාස්ක් එක ඇප්ලයි කරලා 20 minutes වගේ ඉන්න ඕනේ. ඊට පස්සේ මේක අයින් කරනකොට ඔයාලටම තේරෙයි මගේ වීඩියෝ එකෙන් පැහැදිලි වෙනස. අන්තිම වෙනකම් බලන්නකෝ. මන් ඉතින් වෙලාව යනකම් මං කලින් හදපු ජූස් එකේ රස බල බල හිටියා. බලන්නකෝ අපේ මල්ලි කෝලා. එයා ඉතින් දන්නේ නැද්ද මට එක එක විහිළු කර කර හිටියා. ඔයාලට පේනවද මගේ ෆේස් මාස්ක් එක අයින් කරාට පස්සේ මූණ ටිකක් එළිය ඇවිල්ලා නිකන් ග්ලෝ වෙලා අර ඩ්‍රයි ගතිය ගිහිල්ලා තියෙන්නේ. $2,000 years later. දැන් තමයි මම මේ ප්‍රැක්ටිස් ඉවර වෙලා යන්නේ. මට ක්ලාස් එකේ වීඩියෝ කරගෙන වැළුණා. දැන් මේ ප්‍රැක්ටිස් ඉවර වෙලා යන ගමන් මගේ බූම් එක මට ප්‍රැක්ටිස් වලදී ක්ලාස් එකට යන ඒවාවත් රෙඩි වෙන ඒවාවත් මුකුත් වීඩියෝ කරගන්න බැරුව ගියා. that's why මම මේ ඉවර වෙලා යන ගමන් හරි වීඩියෝ එකක් කරන්නේ. මට vlog එකක් කරනවා කියලා අමතක වුණා. හරි දැන් යනවා. මේ මං දැන් යන ගමන් මේ දැක්කේ බලන්නකො ලස්සන. අර ඈතින් නිකන් කඳු වගේ පේනව නේද? අනේ හරි ලස්සනයි. එහෙනම් අදට මගේ vlog එක ඉවරයි. ආයෙත් දවසක ලස්සන vlog එකකින් එකතු වෙනකම් මං ගිහින් එන්නම්. Thanks for the watching. Bye bye.